ආයුබෝවන් සුබ දවසක්. ඊයේ දවසේ කොළඹ ගමනාගමන මණ්ඩලයට අයත් බස් නැවතුම්වල නැවත වතාවක් සංවර්ධනය කරමින් රටේ ජනතාවට බාර දුන්නා. හැබැයි මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බොහෝ දෙනෙක් කවි සිහිපද කියන්න ගත්තා. හැබැයි ඔවුන්ට ඇත්තේ මෙවැනි පුංචි කාරණාවක් හරි ඔවුන්ට සතුටක් ලබන්න වෙන කතාවක් නෙවෙයි. අපි ඒකට බොහොමත් සතුටුයි. මොකද ඔවුන් ඒයින් හරි වින්දනයක් ලබනවා නම් ඒ තමයි අපේ සතුට. හැබැයි ඔබ මතක තබා ගත යුතුයි. ඔබ කියන 76 සාපේ දවස්වල තමයි මේ සිනමාව බණ්ඩාරනායක මැතිණිය 1964 නොවැම්බර් මාසේ තමයි මේ ගමනාගමන මණ්ඩලයට අයත් මේ බස් නැවතුම්වල ජනතා අයිතියට පත් කරන්නේ. එවකට ඇමතිවරයාව සිටි අනිල් මුණසිංහ අමාත්‍යවරයාත් සමග. හැබැයි ඔබ කතා කරන 76 සාපේ ඇතුලේ රටට ගෙන ආ වූ සංවර්ධනය පිළිබඳව ඔබට අපට අමුතුවෙන් මතක් කළ යුතුයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ රටේ සංවර්ධනය සිදු කරන හැම අවස්ථාවකදීම ඔවුන් කලේ රටේ සංවර්ධනය ආපස්සට අදින. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට ඔබට මතකනේ හයිවේ එක හදනකොට මාළු ඇඹුල් තියල් ගේන්න තමයි හයිවේ එක හදන්නේ කියලා අනුර කුමාර කිව්වා. ඊට පස්සේ කිව්වා එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට එන්න විදියක් නැහැ කියලා. පෝට් සිටි එක හදනකොට කිව්වා සීගිරි ගල කඩන්න වෙනවයි කියලා. නෙළුම් කුරුණ හදනකොට ඇහුවා උඩට ගිහිල්ලා පැනලා මැරෙන්නද නෙළුම් කුරුණ හදන්නේ කියලා. ඒ වගේම ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ සාම්පූර් විදුලි බලාගාරය හදනකොට හදන්න උත්සාහ කරන අවස්ථාවක සාම්පූර් බලාගාරය හදනවට විරුද්ධව පරිසර වාර්තා අරගෙන මිනිස්සුන් උසිගන්නලා පාරට ගෙනල්ලා අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ වාරණයක් අරගෙන තමයි සාම්පූර් බලාගාරය දානවන්නේ. හැබැයි ඔබට මතකනේ තේකුණාමලේ තෙල් ටැංක් ටික සංවර්ධනය කරන්න යනකොට තෙල් සංස්ථාවේ සේවකයෝ එක්ක රටේ ජනතාව උසිගන්නලා පාරට ඇවිල්ලා ඒකත් නතර කරා. ඔබට මතකනේ කුමායෝ සංවර්ධන ව්‍යාපෘතිය අවුරුදු 7කට පමා කරන්නට මේ ජනතා විමුක්ති පෙරමුණ හැදුවා. එවැනි වූ කාලකන්ණි ජාතියක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. ඔවුන් මේ රටට වැඩි කැටයක්, ගඩොල් කැටයක්, ඒ වගේම රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිම දෙයක් කරපු නැති ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. දැන් ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා 76 සාපය ඇතුලේ වෙච්ච සංවර්ධන වැඩසටහන් වලද ඒ සංවර්ධන වැඩසටහන් වලදී වෙච්ච සංවර්ධනය දැන් ඔවුන්ගේ සංවර්ධනයේ බවට පෙන්වන්නට ඔවුන්ට දැන් සිද්ධ වෙනවා මේ සියලු දේවල් වලට තින්ත ටිකක් ගාලා ටයිල් ටිකක් අල්ලලා ටීවී එකක් හයි කරලා ටොයිලට් එකක් හදලා මේ දේවල් කරලා බෝඩ් එකක් ගහලා මේවා අපි කරා වගේ පෙන්වන්න ඔවුන්ට දැන් සිද්ධ වෙලා තිබෙනවා. ඔබට මතකද CTB බස් ගිනි තිබ්බ, ගමේ ට්‍රාන්ස්ෆෝමරේ ගිනි තිබ්බ, ගමේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගිනි තිබ්බ, ගමේ පොලිසියට වෙඩි තිබ්බ, ඒ වගේම ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා මතයක් හදලා මේ රටේ තරුණ තරුණියන් උසිගන්නලා මේ රටේ 60000ක් තරුණ තරුණියන් මැරුවේ මේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ට අද සිද්ධ වෙලා තිබෙනවා දික්ට ධම්මවේදිනී කර්මයේ විදියට අර 76 සාපය ඇතුලේ වෙච්ච සියලු සංවර්ධන වැඩසටහන් වලට දැන් ඔවුන් ආලේපන කරලා එහෙමත් නැත්නම් ටයිල් එකක් අල්ලලා එහෙමත් නැත්නම් වෙනස්කමක් කරලා මේක අපි කරා වගේ පෙන්වන්න ඔවුන්ට දැන් උවමනා වෙලා තිබෙනවා. ඒ නිසා අපි මතක් කරන්න කැමතියි මෙතනින් එහාට ජනතා විමුක්ති පෙරමුණටවත් මාලිමාවටවත් මෙතනින් එහාට රටේ සංවර්ධනයක් සිදු කරන්න නොහැකි බව ඔබ අප දැන් තේරුම් ගත යුතු කාලය එළබැට කියලායි අපි ඔබට මතක් කරගන්න කැමතියි.